සුබ දවසක් ඔබ සියලු දෙනාට. මම ධම්මික සේනාරත්න ඔබගේ මයි කවුන්සලර් YouTube channel එක වෙනුවෙන්. පාකිස්තාන ඉන්දියානු යුද්ධ ගැටුම් සම්බන්ධයෙන් පැවති වාතාවරණය වෙනස් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඉන්දු පාකිස්තාන රටවල් දෙකම එකඟ වෙලා තියෙනවා. පොදු සීස්ෆයර් නැත්නම් යුද්ධ නිමා කිරීම සම්බන්ධයෙන් යම් එකඟතාවයකට එළඹිලා තියෙනවා. විශේෂයෙන් මේ තත්ත්වය ඇති වෙන දවස් 4ක විතර යුදමය තත්ත්වයක් දරට විසින්ම වාර්තා කරන්න ලැබුවා. දෙරට අතර වෙඩි හුමාරු ඒ වගේ තමයි මිසයිල් හුමාරු ඒ වගේ තමයි ගුවන් ප්‍රහාර දෙපාර්ශ්වයට මෙල්ල වුණා. මේ යුදමය වාතාවරණයක් නැත්නම් ගැඹුරු යුද්ධයක් කරා යන්න තිබු අවස්ථාවක් තමයි මේ ආකාරයට ඇමරිකන් මැදිහත් වීම තුළ සටන් විරාමයක් දක්වා යෑමට මේ රටවල් දෙක එකඟ වෙලා තියෙනවා. විශේෂයෙන්ම කලාපීය නැත්නම් සවුත් ඒෂියන් රටවල් නැත්නම් ඒෂියන් රටවල් වශයෙන් ගත්තොත් අපි ඉන්දියාව සහ පාකිස්තාන තාම ආසන්න රට වශයෙන් අපිට මේ බලපෑමක් තිබ්බා. විශේෂයෙන්ම අපි දන්නවා මේ යුද්ධ වාතාවරණය දිගින් දිගටම ඉන්දු පාකිස්තාන අතර ගැටුම දිගින් දිගට පැවතුනොත් ඒ සමස්ත ඉන්දියාවේ ආර්ථිකය වගේ පාකිස්තාන ආර්ථිකය වගේ තමයි ඒ ආසන්නයේ පවතින ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඍජු බලපෑමක් ඇති වෙන්න ඉඩකඩ බොහෝමයක් තිබුණා. කෙසේ වෙතත් වාසනාවන්ත විදිහට ඇමරිකන් මැදිහත් වීම තුළ ඉන්දු පාකිස්තාන ගැටුම දැන් සමන වෙලා තියෙනවා. සටන් විරාමයකට දෙපාර්ශ්වයම ලැබිලා තියෙනවා. මේක සුදුසු තත්ත්වයක්. අපි ගත්තොත් එහෙම ගෝලීය දේශපාලන නිසා ගෝලීය යුද්ධ වාතාවරණය සම්බන්ධයෙන් කතා කරත් අපිට මේක ඉතා සුවිශේෂී සිදුවීමක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපිට ඉතා වැදගත් වෙනවා කලාපීය සාම්‍ය වර්ධනය වීමක් කියන්නේ කලාපීය ආර්ථික සංවර්ධනය සඳහා කලාපීය ආර්ථික වර්ධනයට ඒක බබල පිටුහලක් කලාපය තුළ සාමකාමී වාතාවරණයක් පැවතීම. ඒ කෙසේ වෙතත් අපි දන්නවා සාමාන්‍යයෙන් බටහිර සහ නැගෙනහිර මේ රටවල් දෙක අතර පවතිනා වූ බුද්ධිමය තොරතුරු සහ බුද්ධිමය යුද්ධය සහ තාක්ෂණික යුද්ධය අඛණ්ඩව පවතිනවා. විශේෂයෙන්ම අපි දන්නවා පාකිස්තානයේ විශේෂයෙන්ම චීනීය ප්‍රමුඛ චීනීය නිෂ්පාදිත යුද ආයුධ තමයි වැඩි වශයෙන් භාවිත කරන්නේ. චීනීය ඒ වගේම තමයි පාකිස්තානයේ තුර්කිය මේ රටවල් විශේෂයෙන්ම චීන යුද නිෂ්පාදන මත තමයි තඳාපොත. ඒ වගේම තමයි ඇමරිකාවෙන් රටවල් විශේෂයෙන්ම බටහිර නැත්නම් ප්‍රංශ නැත්නම් බටහිර රටවල් තාක්ෂණ මත පදනම් තමයි තමගේ විශේෂයෙන්ම ගත්තොත් ඒ යුද උපක්‍රම නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කෙසේ වෙතත් ලෝකයේ කොතැනක යම් ගැටුමක් ඇති වෙනවා නම් විශේෂයෙන්ම මේ තාක්ෂණික යුද්ධයට රටවල් පවතිනා වූ තාක්ෂණික මෙවලම් භාවිත කිරීමේදී නැත්නම් නැගෙනහිර තාක්ෂණය සහ බටහිර තාක්ෂණය ටෙස්ට් කිරීමක් වශයෙන් අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් අපි දන්නවා මේ සාමකාමී වාතාවරණය රටේ අපේ ලංකාවේ ආර්ථිකයටත් හිතකර තත්ත්වයක්. ඒ වගේම තමයි කලාපීය ආර්ථිකයට හිතකර තත්ත්වය. විශේෂයෙන්ම ගත්තොත් ලෝකයේ වැඩිම ජනගහනය විසින ඉන්දියාව ඊළඟ චීනය වෙන රටවල් දිහා බැලුවොත් ඉස්සරහට ලෝකයේ ආර්ථිකය කේන්ද්‍රගත වන්නේ මේ ආසියානු කලාපය තුල තමයි. ඉදිරි කාලයේදී ආර්ථික වර්ධනයේ සැලකිලි ප්‍රමාණයක් අපිට දක්න ලැබෙනවා. විශේෂයෙන්ම ලෝක බැංකුව සඳහන් කරන ආකාරයටත් ආර්ථිකයේ ගත්තොත් ආර්ථිකයේ සැලකිලි වර්ධනයක් විශේෂයෙන්ම චීනය ඉන්දියාව මේ රටවල් වල සැලකිලි ආර්ථික වර්ධනයක් අපි ගත්තොත් එහෙම බටහිර රටවල් වලට වඩා ආර්ථිකය ගත්තොත් එහෙම අපිට දක්න ලැබෙනවා. මේක තා සුවිශේෂී තත්ත්වයක් වශයෙන් තමයි අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඊළඟට කාරණේ තමයි අපි දන්නවා රුසියානු සහ යුක්‍රේන යුද්ධයට සැලකිලි කාලයක් මේ වෙද්දී ගත වෙලා තියෙනවා. මේ රුසියානු සහ යුක්‍රේන යුද්ධය තුළදී අපි දහස් ගාණක් සෙබළු රටවල් දෙකේම විනාශ මේ වගේ තමයි විශාල බිලියන්ස් ගණන් වටිනා ඇමරිකන් ඩොලර් බිලියන ගණන් වටිනා දේපල විනාශයක් සිද්ධ වුණා. විශේෂයෙන්ම යුක්‍රේන යුද්ධය සඳහා ඇමරිකාව තමයි විශේෂ ආධාර ප්‍රදාන වශයෙන් සැපෙව්වේ. මම හිතනවා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති ධූරය කාලය තුලදී මම හිතන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වුණාට පස්සේ මේ සම්බන්ධයෙන් මම හිතන රටවල් දෙක සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තිනවා. මම හිතනවා අපිට ලැබුණු ආරංචිය අනුව යුක්‍රේන රෂ්‍යා යුද්ධය සම්බන්ධයෙන් එකඟතාවයකටත් එළඹී මම හිතනවා යුද්ධ ගැටුම අවම කරලා යුද්ධ ගැටුම නිමා කරලා සාමකාමී වාතාවරණයක් නිර්මාණය වීමට මේක ප්‍රබල හේතුවක් ඇති කරයි කියලා විශ්වාසයක් අපිට තියෙනවා. අපි ඒ අනුව ගත්තොත් එහෙම ලෝකයේ සම්බන්ධයෙන් ලෝකයේ සාමය සම්බන්ධයෙන් යම් කිසි මම හිතන්නේ වේදිකාවක් නිර්මාණය වෙලා තියෙන ලෝක සාමය සම්බන්ධයෙන් රටවල් ගැටුම අවම වීම කියන්නේ ලෝක වෙළඳාම සහ ලෝක ආර්ථිකයට මේක හිතකර වාතාවරණයක් වේ 2025 වර්ෂයේ. අපි බලමු කොතරම් කාලයක් දක්වා මේ සාමකාමී වාතාවරණය පවත්වාගෙන යාමට ලෝකෙට හැකි වේද කියන කාරණය. අනිත් දේ තමයි අපි දන්නවා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය නිසා දැඩි ආందోලනාත්මක තත්ත්වයක් ලෝකයේ වෙළඳපොළ තුළ ග්ලෝබල් ට්‍රේඩ් ස්ටෝර් නිර්මාණය වුණා. විශේෂයෙන්ම ලංකාවද ගත්තත් අපේ ඇඟලුම් වලින් සාමාන්‍ය 40ක් වගේ අපනයන කරන්නේ ඇමරිකාවට. ඒ වගේ තමයි අපේ තේ නිෂ්පාදනයේ 20 වැඩි ප්‍රමාණයක් අපි අපනයන කරන්නේ ඇමරිකාවට. විශේෂයෙන්ම ලංකාවටත් මේක ප්‍රබල හිට් එකක් වෙන්න තිබ්බා මේ ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය තුළ අපිට මේ 80 ගණනක බදු අය කිරීම තිරුබදු අය කිරීමක් සම්බන්ධයි. ඒ කෙසේ වෙතත් අපි සාකච්ඡාවලට එළඹිලා තියෙනවා. විශේෂයෙන්ම ඉන්දියාව, ජපානය වගේ තමයි UK මේ ප්‍රධාන රටවල්
ඇමරිකාව සමග සාකච්ඡාවට එළඹිලා තියෙනවා මේ තීරුව සම්බන්ධයෙන් තව එළඹීම සඳහා. ඒ වගේම තමයි මේ සතියේ ලැබුණු විශේෂ ආරංචිය තමයි ඇමරිකාව චීනයට පණ වූ බදු ප්‍රමාණය සැලකුණු ප්‍රමාණයකින් අඩු කරන්න ඇමරිකාව තීරණය කරා කියන කාරණය විශේෂයෙන්ම 145ක් වයි තිබ්බ බදු තීරු බදු ප්‍රමාණය 30 දක්වා අඩු කරන්න ඇමරිකාව එකඟ වෙලා තියෙනවා කියලා ආරංචියක් තියෙනවා. ඒ වගේම තමයි චීනය විසින් ඇමරිකන් බදු මත පැන වූ 125ක බද්ද 10 දක්වා තීරු බද්ද අඩු කිරීමට එකඟතාවයකට එළඹලා තියෙනවා කියන කාරණා තමයි ආරංචිය. මේ බදු සීමා මේ බදු පැනවීම අඩු කිරීම ඉදිරි මාස 3 දක්වා බලපෑත්වන පරිදි ක්‍රියාත්මක වීමට නියමිතයි කියලා තමයි තියෙන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ඒක මම හිතන්නේ ලෝකයේ ප්‍රබලම ආර්ථිකයන් දෙකක් අතර ගනුදෙනු කියන්නේ සමස්ත වෙළඳාම තුළ ලෝකයේ සැලකුණු බිලියන ගණනක වටිනාකම සහිත වෙළඳාම තමයි මේ රටවල් දෙක අතර සිදු වෙන්නේ. මේක ගෝලීය වශයෙන් වගේම කලාපීය වශයෙන් අපිට බලපාන සාධකයක් බවට පත් වුණා. ඒක කෙසේ වෙතත් මම හිතන්නේ නිර්මාණය වීම පවතින වාතාවරණයේ ගොඩක් හිතකර වාතාවරණයක් නිර්මාණය වී අපි බලාපොරොත්තු වුණා දසිපා ටිකක් අමාරු කාලයක් වී මේ තීරුබදු ප්‍රතිපත්ති සාම යුදමය පරිසරය තුළ තැන්වල ලෝකෙ සිදුවන්නා වූ ගැටුම් රටවල් අතර ගැටුම් සමග මම හිතනවා මේ සාමකාමී වාතාවරණයක් නිර්මාණය වුණොත් ඒ වගේම තමයි මේ තීරුබද සම්බන්ධී ස්ථිරතාව ප්‍රතිපත්තිය රටවල් අනුගමනය කරොත් මම හිතන්නේ ගෝලීය ආර්ථිකයේ මීට වඩා සාමකාමී වේ ගෝලීය ආර්ථිකය වර්ධනය වේ. විශේෂයෙන්ම ලංකාවටත් මේක හිතකර තත්ත්වයක් බවට පත් වේ. විශේෂයෙන් අපි දන්නවා කොවිඩ් වසංගතයත් එක්ක අපේ ආර්ථික අවපාතයක් දක්න ලැබුණා. දරුණු ආර්ථික බිඳවැටීමක් ඍණ මයිනස් නැත්නම් 12 ගානක ඍණ ආර්ථිකයක් තිබ්බා. රටේ උද්දම් නිසිරි 70 වගේ මට්ටමක තිබ්බා. ක්‍රමානුකූලව රටේ ආර්ථිකයේ හිසවසමින් පවතින අවස්ථාව තමයි මේ තීරුබදු ප්‍රශ්න ඇති වුණේ. මම හිතනවා මේක අපිට විසඳා ගැනීමට හැකියාව ලැබේ. එහෙම වුණොත් අපි දන්නවා ටුවරිසම් පැත්තෙන් අපිට ලොකු ඉන්කම් එකක් ලැබෙනවා. රෙමිටන්ස් පැත්තෙන් ගත්තොත් වාර්තාගත ආදායම විදේශ ශ්‍රමිකයන් අපිට එවනවා. අපේ අපනයන්වල සැලකුණු වර්ධනයක් තියෙනවා. අපේ රාජ්‍ය ගිණුම් ගත්තොත් එහෙම රජයේ ගිණුම වෙළඳ ගිණුම නැත්නම් අපි ගත්තොත් එහෙම අපි ජංගම ගිණුම් ගත්තොත් රජයේ එක ප්ලස් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ හිතකර වාතාවරණ රටේ නිර්මාණය වෙලා තියෙනවා. රටේ උත්තරමනේ තාම අවදාන මට්ටමක තියෙන්නේ. මයිනස් ඉන්ෆ්ලේෂන් එකක් තියෙන්නේ. විනාඩි අඩු වෙනවා. ඒ වගේම තමයි පෞද්ගලික අංශයට බැංකුවකින් ලබා දුන්නා ක්‍රෙඩිට් ප්‍රමාණය මම හිතනවා ට්‍රිලියන දක්වා ඉහළ ගින් තියෙනවා. විශේෂයෙන්ම මාසය ගත්තොත් පෞද්ගලික අංශයට බැංකු පද්ධතියෙන් තුල ලබා දෙන ණය ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ රටේ ආර්ථිකයේ එක්ස්පැන්ෂන් වීමක් නැත්නම් රටේ ආර්ථිකයේ පුළුල් වීමක් දක්වන්න ලැබෙනවා. අපිට ඒ ආඩියෝ නිෂ්පාදනය වැඩි වීමක් දක්වන්න ලැබෙනවා. ඒ වගේම තමයි පර්චේසින් මැනේජ් ඉන්ඩෙක්ස් එක ගත්තත් අපි හිතකර වාතාවරණයක් පිළිනේ කන්ස්ට්‍රක්ෂන් පැත්තේ ගත්තොත් කන්ස්ට්‍රක්ෂන් මැනේජ් ඉන්ඩෙක්ස් ගත්තත් සර්විස් සෙක්ටර් ඉන්ඩෙක්ස් එක ගත්තත් මැනේජ්මන්ට් ඉන්ඩෙක්ස් එක ගත්තත් අපිට සැලකිය යුතු ප්‍රමාණයක මේ අංශයන් වල පුළුල් වීමක් දක්වන්න ලැබෙනවා. ඉතින් මේ කාරණා දිහා බලද්දී අපි හිතනවා මේ හිතකර වාතාවරණ නිර්මාණය වීම සමග මම හිතන්නේ වෙසක් මේ නිමාඩියුම් පසු එළඹෙන හෙට දිනේ තුලදී මම හිතන්නේ ලංකාවේ කොටස් වල බලත් වර්ධනයක් දක්වන්න කරයි කියලා විශ්වාසය තියෙනවා. ඒ වගේම තමයි පහුගිය මාස 3 නැත්නම් ලාස්ට් ක්වාටර් මූල්‍යවත්කම් ෆිනෑන්ෂියල් අවුට්කම් නැත්නම් අපි ගත්තොත් එහෙම ලාස්ට් ක්වාටර් රිසල්ට් එනවා. මේවල ප්‍රතිඵල සැලකිලි මට්ටම සමහර සමාගම් වර්ධනයක් දක්වන්න ලැබුණා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා කොටස් සඳපොළ හිතකර වාතාවරණයක් මේ සතිය තුළ නිර්මාණය වෙයි. මේ තියෙන ගෝලීය වාතාවරණ සාමකාමී වාතාවරණය සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ තීරුබද සම්බන්ධයෙන් හිතකර යම්කිසි පරිසරයක් නිර්මාණය පවතින ලක්ෂණ පෙන්වන්න කරනවා. ඉතින් මේ නිසා අපි හිතන ආයෝජකයන් වශයෙන් අපිට හිතකර වෙළඳපළක් නිර්මාණය වී කියන කාරණේ අපිට ඉදිරි කාලයේදී තීරණය කරන්න පුළුවන් වෙයි. ඒ නිසා නැනවත් ආයෝජක වශයෙන් තාම මිල අඩු මට්ටමක පවතින සමහර සමාගම් අපි net asset වලට වඩා අඩු මට්ටම වෙළඳපළේ හඳුන්වන හොඳ earnings තියෙන සමාගම් නැත්නම් PR rate එක අඩු EPS එක වැඩි සමාගම් තියෙනවා. net asset වලට තාම වෙළඳපළේ මිල අඩු සමාගම් තියෙනවා. මෙනි සමාගම් තෝරාගෙන ඔබට නැනවත් ආයෝජක වීමේ හැකියාව තියෙනවා. ඔබට කොටස් වල සම්බන්ධයෙන් ආයෝජන සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතිනවා නම් කොටස් තෝරා ගැනීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතිනවා නම් ඔබට පුළුවන් මගේ WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න නැත්නම් කෝල් එකක් දෙන්න 073 560 699. ඒ වගේම තමයි Facebook එකේ තියෙනවා pages Facebook groups ටිකක් investor groups වගේ කොටස් සඳපල ආයෝජකයෝ කියන group එකකින් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම කොටස් සඳපල ආයෝජකයා කියන group එකකින් ඒ වගේම තමයි ස්ටොක් මාකට් කියන group Facebook group එක ඇතුළත් මගේ post ඒ වගේම තමයි මගේ සමහර ස්ටඩි කරපු දේවල් charts වගේ දේවල් මම share කරනවා. ඔබට ඒ සම්බන්ධව ඔබට අවබෝධය ලබා ගැනීම හැකියාව තියෙනවා. රැඳී සිටින my council YouTube channel එක සමග තවත් මේ ආකාරයට වර්ණා වීඩියෝ කිහිපයක් ඉදිරි කාලයේදී ඔබ වෙනුවෙන් ඉදිරිපත් කිරීමට මා බලාපොරොත්තු වෙනවා. ඔබට බොහොම ස්තුතියි.